ජෙසුපීට ඔබ හැම කෙනෙක්ටම පසුගිය ඉරුදින ස්වාමීන් වහන්සේගේ වචනය අප වෙත පැමිණියා වූ විශේෂ දේවදාසයා විසින් ගෙන ආවා. ඉතින් මේ වචනේ සාරාංශයක් මම ඔබත් සමග බෙදා ගන්නවා. මක්නිසාද ස්වාමීන් වහන්සේගේ වචනේ නිතර මෙනෙහි කිරීම, උන්වහන්සේගේ වචනේ පැවැත්වීම, උන්වහන්සේගේ වචනේ පොරොන්දු වෙන අපිට මේ ජීවිතයට ආශිර්වාදය ළඟා කර දෙනවයි කියලා. ඉතින් ස්වාමීන් වහන්සේගේ වචනය අනුව ජීවත් වීම අපිට ආශිර්වාදයක්. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත, ඒක උන්වහන්සේට ප්‍රසන්නව තිබෙනවා. ඉතින් ඒක ගැන ස්තුති කරමින් අපි එදා දවසේ වචනේ ස්වාමීන් වහන්සේ සභාවට කතා කළ කාරණේ සාරාංශයක් අපි බලමු. එදා දවසේ අපි සමග බෙදාගත්තේ කාරණා තුනක් පිළිබඳව අපිත් සමග බෙදාගත්තා. විශේෂයෙන් කිතුණු ජීවිතයේ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන කාරණා සම්බන්ධයෙන්. එතකොට ඒ සඳහා තෝරාගත් පළවෙනි බයිබල් කොටස තමයි උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයක් දෙවෙනි පදයක්. එහි සඳහන් වෙනවා ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹද ආශිර්වාදයක් වෙන්න. තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි. නුඹට ශාප කරන්නන්ට මම ශාප කරන්නෙමි. පොළවේ සියලු පවුල් නුඹ කරන කොටගෙන ආශිර්වාද ලබන්නෝ යයි කීසේක. දෙවියන් වහන්සේගේ මේ වචනේ කොටසින් දුන්නා වූ පළවෙනි කාරණය තමයි අපි දෙවියන් වහන්සේ වෙතට හරියට හැරෙන්න ඕනේ. හරියට නිකන් U-turn එකක් ගහනවා වගේ. අපි යන මේ මාර්ගයෙන් දෙවියන් වහන්සේ වෙතට අපි හරියට හැරෙන්න ඕනි කියන කාරණය පළමු කොට කතා කරා. ඒ කියන්නේ අපි හරියට හැරුණොත් තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම අපේ ජීවිතේ ඉෂ්ට වෙන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතයෙන් පළදරන්න පුළුවන් වෙන්නේ අපි සම්පූර්ණයෙන්ම හැරුණොත්. එතනදී ඒ පැමිණියා වූ දේවදාසය අපිට පෙන්වලා දුන්නේ කිතුණු ජීවිතේ යනු අපේ පරණ ජීවිතයත් එක්ක බලනකොට සම්පූර්ණයෙන්ම හැරුණු ජීවිතයක් වෙන්න ඕනේ. අපේ පාපයෙන්, අපේ සමහර නරක පුරුදු වලින්, අපි පොරබදන කාරණා වලින්, අපේ ජීවිතේ දෙවියන් වහන්සේ අකමැති දේවල් වලින් සම්පූර්ණයෙන්ම හැරුණු ජීවිතයක් වෙන්න ඕනේ. ඒකට ස්වාමීන් වහන්සේගේ වචනේ පෙන්නේ ආබ්‍රහම්ගේ ජීවිතේ එයා ඇවිල්ලා අන්‍ය ජාතික එහෙම නැත්නම් එයා අන්‍ය දෙවි දේවතාවුන්ට নমස්කාර කරමින් ඊයේගේ දේවල් කරමින් ජීවත් වුණ මිනිසෙක්. යේසුස් වහන්සේ යාව කැඳවනවා මම නුඹව මහත් ජාතියක් කරන්නම් නුඹේ ওই න්යායන් කෙරෙන්ද හැම දෙයක්ම අතහැරලා මා වෙතට එන්න. එතකොට මං පෙන්වන දේශයට යන්න. එතකොට අපේ කිතුණු ජීවිතය අපි දෙවියන් වහන්සේ තුල මේ ආරම්භ කරපු ජීවිතය උන්වහන්සේ තුල ලැබපු මේ ගැලවීමේ ජීවිතය අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙන් උන්වහන්සේගේ මඟ පෙන්වීම තුල යන්නා වූ ගමනක් වෙන්න ඕනේ. අපේ සාක්ෂිය අපේ ජීවිතේ මිනිසෙක් දකින්න ඕනේ මම දැන් වෙනස් කෙනෙක්. මටම දැනෙන්න ඕනේ මම දැන් වෙනස් කෙනෙක්. ඉස්සර මෙහෙම කෙනෙක් දැන් මෙහෙම කෙනෙක්. ඉස්සර මේ වගේ අයහපත්කම් තිබුණා දැන් මේ යහපත්කම් තුල හැරුණු ජීවිතයක් සම්පූර්ණයෙන්ම හැරෙන්න ඕනේ. නේද? අපි දැන් අබ්බැහි වීම වල කියන අපි යම් වැරදි කරා නම් අපි ඒවා ආයේ හොරෙන් කරන එහෙම නැත්නම් මේ ඉඳලා හිටලා පව් කරන එහෙම වෙන්න බෑ. අපි අපේ ජීවිතයේ උපරිම දෙවියන් වහන්සේ මත යැපිලා අපි දෙවියන් වහන්සේගේ සරණ පතලා අපි දෙවියන් වහන්සේට බාර දීලා අපේ පොරබැදීම බාර දීලා අපේ ජීවිතය උපරිමයෙන්ම වෙනස් කර ගන්න ඕනේ. මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනේ කියන අපි අලුත්ම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ වචනේ කියන අපේ පරණ මනුෂ්‍යයා යේසුස් වහන්සේ සමග කුරුසිය ඇන ගන්නවා. උන්වහන්සේ ළඟම තැම්පත් කරලා බල අලුත් මිනිහෙක් හැටියට අපි යේසුස් වහන්සේත් එක්ක නැගිටිනවා. එහෙනම් අපි දෙවියන් වහන්සේත් එක්ක යන ගමන අපි සම්පූර්ණයෙන් හැරුණු දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වෙන ජීවිතයක් හැටියට ජීවත් වෙන්න ඕනේ. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය තුලින් අපිට මේක කතා කරේ අපි අද විමසලා බලන්න ඕනේ. අපේ ජීවිතේ තියෙනවද තාම පරණ ගති? අපි දෙවියන් වහන්සේගේ කරුණාව ඉල්ලලා උන්වහන්සේගේ ශක්තිය ඉල්ලලා අපේ ජීවිතේ වෙනස් කර ගන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණේදී කිව්වේ අපේ මානසික ස්වභාවය ගැන. එතනදී
කතා කරා උත්පත්ති 16 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 16 වෙනි පරිච්ඡේදයේ 1 සිට 3 දක්වා අපි බලමු. ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරායි ඔහුට දාව දරුවන් බිහි නොකළාය. ඈට හාගර් නම් මිසරීය දාසියක් සිටියාය. සාරායි ආබ්‍රහම්ට කතා කොට ස්වාමින් වහන්සේ මා දරුවන් බිහි කිරීමෙන් වැළැක්වූසේක මාගේ දාසිය වෙතට පැමිණුණ මැනව සමහර විට ඈ කරන කොටගෙන මට දරුවෝ ලැබෙති කීවාය. ආබ්‍රහම් සාරායිගේ හඬට කන් දුන්නාය. ආබ්‍රහම් කානාන් දේශයේහි දස අවුරුද්දක් වාසය කළ පසු ආබ්‍රහම්ගේ භාර්යාව සාරායි තමාගේ දාසියෝ මිසරිය හාගර්ගෙන පුරුෂයා වූ ආබ්‍රහම්ට භාර්යාවක් කොට පාවා දුන්නාය. ඉතින් මෙතනදී කතා කරේ අපිට පෙන්වලා දුන්නේ මේ මාංශික ස්වභාවය ගැන. දැන් අපි දන්නවා දෙවියන් වහන්සේ පොරොන්දු වුණා ආබ්‍රහම්ට සහ සාරායිට මම දරුවෙක් දෙනවයි කියලා. නමුත් ඔවුන් වයස්ගතව සිටියා. නේද? අපි දන්නවා 75 දී අවුරුදු 75 දී තමයි ආබ්‍රහම්ට මේ පොරොන්දුව දෙන්නේ. හැබැයි ආබ්‍රහම්ට මේ දරුවා හම්බ වෙන්නේ 100 දී. ඒතර අවුරුදු 25ක කාලයක් මේ සඳහා ගියා. එතකොට මේගොල්ලෝ වයෝවෘද්ධ වුණා. නේද? එතකොට වයසේ දරුවන් බිහි කිරීමේ හැකියාව කාන්තාවක් වශයෙන් නැති වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තත්වයකදී සාරායි සහ ආබ්‍රහම් තීරණය කරනවා අර වෙන අර දාසිය වූ එයාගෙන් හාගර්ගෙන් දරුවෙක් බිහි කරගන්න. ඉතින් මෙතනදී මේ මාංශය ඉදිරියට ආවා. මාංශික ක්‍රියාව මාංශික ස්වභාවය ඉදිරියට ආවා. ඒ කියන්නේ තමන්ගේ මනසට හිතෙන විදියට, හිතට දැනෙන විදියට, එන විදියට තීරණ ගත්තා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ දුන්න පොරොන්දුව දෙවියන් වහන්සේ මත 100% විශ්වාසය තැබුවේ නැහැ. දෙවියන් වහන්සේ පොරොන්දුවක් දුන්නා. දෙවියන් වහන්සේට පොරොන්දුව මේක ඉෂ්ට කරගන්න බැරි වෙයි. දෙවියන් වහන්සේට අමතක වෙලා ඇති. දැන් පුළුවන් ද දෙවියන් වහන්සේටත් මේක කරන්න කියලා අවිශ්වාස කළා. ඒ නිසා මොකද වුනේ? මේ ඉස්මායිල් කියලා දරුවෙක් බිහි වුණා. ඉතින් අපි දන්නවා පසු කාලීනව ඒක විශාල ගැටලුවක් වෙනවා. මේ කඩ කිරීම නිසා මේ මානසික ක්‍රියාව නිසා සෑහෙන අකරදැබ්බ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේකෙදී දෙවියන් වහන්සේගේ වචනයෙන් අපිට පෙන්වලා දුන්නේ අපි දෙවියන් වහන්සේ වෙතට 100% හැරුණාට පස්සේ අපි අලුත් ජීවිතයකට පා තැබුවාට පස්සේ අපේ මාංශයට ඉඩ නොදිය යුතුයි. අපි දෙවියන් වහන්සේගේ වචනේ යමක් කියලා තියෙනවා නම් දෙවියන් වහන්සේගේ වචනේ අපිට යම් ආඥාවක් දීලා තිබෙනවා නම් දෙවියන් වහන්සේ අපේ ජීවිතයට යම් පොරොන්දුවක් දී තිබෙනවා නම් දෙවියන් වහන්සේගේ වචනේ අපි ජීවත් විය යුතු ආකාරය ගැන යම් විදියකට අපිට ප්‍රකාශ කරනවා නම් අපි එතනින් එහාට අපි මාංශික තීරණ ගන්න හොඳ නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ කඩ කරලා වැඩ කරන්න යන්න හොඳ නැහැ. ඒ කියන්නේ විවිධ මේ මතිමතාන්තරවල අපි ඉන්න යුතු නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා නම් සුද්ධ ජීවිතයක් ගත කරන්න කියලා අපි සුද්ධ ජීවිතයක් ගත කරන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා නම් අපවිත්‍ර දෙයට අතගසන්න එපා කියලා අපි අපවිත්‍ර දෙයට අත නොගසා ඉන්න ඕනේ. නෑදෑයගේ හිත රිදෙයි, අසල්වාසියාගේ හිත රිදෙයි. එහෙම යුතු නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා නම් ස්වාමින් වහන්සේගේ වචනයට කීකරු වෙන්න කියලා අපි කීකරු විය යුතුමයි. ඒක කිසිම හේතුවක් මත අපිට කඩ කරන්න බෑ. ඒ වගේ ජීවිතේ අපි විවිධ මානසික ක්‍රියාවන් කරන අපේ මනසට හිතට දැනෙන විදියට, හිතට හරි කියලා හිතන විදියට තේරුණාද? අපිට සුව පහසු විදියට. නමුත් ඒ කිසිම විදියකින් දෙවියන් වහන්සේගේ වචනේ අපි කඩ කරන්න බෑ. අපි 100% දෙවියන් වහන්සේගේ වචනේ පැවැත්විය යුතුමයි. ඉතින් ඒක නිසා අපි ඉස්මායිල්ලා බිහි කරන જાතියක් විය යුතු නෑ. ඉස්මායිල්ලා බිහි කරන්න හොඳ නෑ. ඒ කියන්නේ මානසික ක්‍රියාවන් අපි කරන්නට හොඳ නැහැ. තුන්වෙනි කාරණය තමයි ආත්මීක පරිණත වීමේ ජීවිතය. පළවෙනි කාරණය අපි දෙවියන් වහන්සේ වෙතට හරියට හැරෙන්නට ඕනේ. ඊළඟ තමයි අපි මානසික ස්වභාවයට ඉඩ දෙන්න හොඳ නෑ. ඊළඟ දේ තමයි අපි ආත්මීක පරිණත භාවයට එන්න ඕනේ. අපි දන්නා උත්පත්ති 21 වෙනි පරිච්ඡේදයට එනකොට දැන් මේ සිදුවීම් ඔක්කොමත් එක්ක 21 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා ඊසාගේ උපත සිද්ධ වෙනවා. නේද? මේ උත්පත්ති 21 මේ
පළවෙනි දෙවෙනි පරිච්ඡේදවල කියනවා නේද? මේ පදවල කියනවා සාරා ගර්භණීව දෙවියන් වහන්සේ ආබ්‍රාම්ට කීවා වූ නියම කාලයේදී ඔහු මාළුව වයසෙහි ඔහු නිසා පුත්‍රයෙකු බිහි කළාය. නේද? සාරා තමාට බිහි කළා වූ තමාගේ පුත්‍රයාට ඊසාක් යන නම තැබුවාය. ආමේන්. ඉතින් බලන්න මෙතනදී දෙවියන් වහන්සේ පොරොන්දු වුණු ඊසාක් නැමැති දරුවා ඉපදෙනවා. දැන් මේ තත්ත්වෙ එන්න අවුරුදු 25ක් ගියා. අවුරුදු 25ක් ගියා. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට වර්ධනය වීම ඒක එකපාරට සිද්ධ වෙන්නේ නැහැ. නේද? මම ගැලවීම ලැබපු දවසේම නේද මට මේ මොනවද කියන්නේ මම ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්නේ නැහැ. මේකට කාලයක් යනවා. අපි දිනෙන් දින තමයි අපි පරිණත භාවයට එන්නේ. නේද? දරුවෙක් එයා තනියම තරුණයෙක් වෙලා එයා තනියම යාගේ ජීවිතේ ගොඩනගාගෙන එයා අම්මෙක් තාත්තෙක් වෙලා එයාගේ ජීවිතේ වයසට ගිහිල්ලා එයා වය වෘද්ධ වෙනවා. එයාට මුණුබුරු මිනිබුරු යනවා. මේ හැම දෙයකම කාලයක් තියෙනවා. අපිට ඉගෙන ගන්න කාලයක් තියෙනවා, රස්සා කරන්න කාලයක් තියෙනවා, දරු පවුල් බලා ගන්න කාලයක් තියෙනවා. මේ වගේ හැම දෙයකම කාලයක් තියෙනවා. ඉපදිච්ච ගමන් මම අවුරුදු 12කට එකපාර කෑවොත් මම මැරෙනවා. නේද? ඒව බෑ. ඒව දවසින් දවස අවශ්‍ය පෝෂණය ගන්න ඕනේ. ඒ වගේ තමයි අපි ගැලවීම ලබලා අපි යේසුස් වහන්සේ තුලට ඇවිල්ලා අපි සම්පූර්ණයෙන් හැරිලා තේරුණාද? අපි දවසින් දවස දෙවියන් වහන්සේගේ වචනය අහලා දෙවියන් වහන්සේට ආඥා කළා හැමදාම මේක. අපි දෙවියන් වහන්සේට নমස්කාර කරලා අපි දෙවියන් වහන්සේගේ ගීතිකාවන් අහලා හැම ඉරිදම අපි දේව ගෘහයට සහභාගී වෙලා සභාවේ තියෙන ආඥාවන් වලට සහභාගී වෙලා දෙවියන් වහන්සේගේ රාජ්‍යය කෙනිසා පල්ලියේ තියෙන වැඩ කොටස් බාර අරගෙන කරලා තේරුණාද මේ සභාවක් අපි එකට ගොඩනගලා මේ විදිහට අපි දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙනගෙන අපි මේ දවසින් දවස කාලය ගත කරනකොට සතියෙන් සතිය ගත කරනකොට මාසෙන් මාසෙ යනකොට අවුරුද්දෙන් අවුරුද්ද යනකොට අපිට මොකද වෙන්නේ? අපි දෙවියන් වහන්සේ තුල ආත්මීකව වර්ධනය වෙනවා. නේද? මේ කාලේ අතරතුර තමයි අපි ටිකෙන් ටික අපේ මානසික දේවල් අපි අඩු කරගන්නේ. නේද? ආබ්‍රහම්ගේ ඇදහිල්ල අඩු වෙගෙන යනකොට දෙවියන් වහන්සේ නැවත යාගේ ඇදහිල්ල අලුත් කරනවා. තේරුණාද? අපි හැමෝගෙම ජීවිතේ අපි හැමදාම එක වගේ යන්නේ නැහැ. අපි ටිකක් අපේ ඇදහිල්ල අඩු වෙන අවස්ථාවන් ආත්මීක தත්ත්වය අඩු වෙන අවස්ථාවන් එනවා. නේද? අපි පරීක්ෂා සෝදිසි මැද්දේ යන කාලයන් එනවා. ඒකට මේ හැම දෙයකටම මූණ දීගෙන ජය අරගෙන අපි ඉදිරියට යන්න නම් අපි හැමදාම දෙවියන් වහන්සේ මත යැපෙන්න ඕනේ. දෙවියන් වහන්සේ මත යැපුණොත් අපි දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ කැමැත්තේ ජීවිතය අපි ගත කරන්නට යනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්නට යනවා. ආබ්‍රහම්ගේ සාරාගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙලා තිබුණේ ඊසාක්ව ඉපදවීමයි. ඒක ඉෂ්ට වුණා. ඒකට ආත්මීක පරිණත භාවයට එනවයි කියලා කියන්නේ අපි ඊසාක්ලා බිහි කරන වංශයක්, ඉස්මාኤල්ලා බිහි කරන වංශයක් නෙමෙයි. ඒකට 100% දෙවියන් වහන්සේගේ වචනය මත පවතින සෙනගක්. අන්න එතකොට අපි අනිත් අයට ආශිර්වාදයක් වෙනවා. අපි අපේ මානසික ජීවිතයට ඉඩ දෙන්නේ නැති අපේ කැමැත්ත කරන්නේ නැතුව දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන දෙවියන් වහන්සේගේ වචනය තුල අපි පෝෂණය වෙලා උන්වහන්සේගේ ආත්මික ජීවිතය තුල අපි පරිණත වෙමින් අපි හරියට හැරුණු ජීවිතයක් ගත කරනවාද අන්න ඒ කෙනා දෙවියන් වහන්සේ තුල තව කෙනෙකුට ආශිර්වාදයක් වෙනවා. ඇයි? අපි ජීවත් වෙන්නේ එතකොට ඇදහිල්ලේ ජීවිතයක්. අපි ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය අනුව. අපි සොයන්නේ ආත්මීක දේ. අපි සොයන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. අපි යැපෙන්නේ දෙවියන් වහන්සේ මත. අන්න ඒකේනා දෙවියන් වහන්සේ තුල අනිත් හැමෝටම ආශිර්වාදයක් වෙනවා. මක් නිසාද? එතකොට එයා දෙවියන් වහන්සේගේ ආලෝකයක් වෙනවා. එයා ලුණුමෙන් රසවත්. එයා විනාශ වෙන අයට ගැලවීම ගෙන දෙන මිහිරි සුවඳක් වගේ වෙනස් වෙනවා. අන්න එයා ආශිර්වාද ලද්දේ. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා එහෙම ඉන්න කෙනාට කවුරු හරි ආශිර්වාද කරනවද එයාට මමත් ආශිර්වාද කරනවා. කවුරු හරි ශාප කරනවද මම එයාට ශාප කරනවා. ඒක නිසා දෙවියන් වහන්සේගේ වචනේ බලවන්තයි. ආමෙන්.
උන්වහන්සේ අපිව කිසි විටක අතහරින්නේ නැහැ. කිසි විටක අපිව හැර යන්නේ නැහැ. උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ, ඵලයේ ආත්මයන්න් වහන්සේ, ශුද්ධ ආත්මයන්න් වහන්සේ ඔබ මා සමග ඉන්නවා. මේ කාරණේ ජය ගන්න. ඒක නිසා හොඳින් මතක තියාගන්න. අපි 100% දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නට ඕනේ. අපේ මාංශික ස්වභාවයෙන් අපි වැඩ කරන්න හොඳ නැහැ. ඉස්මායිල් ලබී කරන්න හොඳ නැහැ. ආත්මික පරිණත භාවයට පැමිණෙන්න ඕනේ. එවිට අපි යන්න අයට ආශිර්වාදයක් වෙනවා. ඒ කියන්නේ අපි 100% දෙවියන් වහන්සේගේ වචනය මත පවතින්න ඕනේ. ඉතින් මේ වචනය දිගටම ඔබ මෙනෙහි කරන්න. මේ වචනය තුළ ඔබ ජීවත් වෙන්න, ඔබගේ ජීවිතේ හැරී බලන්න, ඔබගේ ජීවිතේ ජය ගන්නට තිබෙන මානසික කාරණා තිබෙනවද? හැරෙන්න ඕන තැන් තිබෙනවද? ශුද්ධාත්මයන් වහන්සේට යටත් වෙලා උන්වහන්සේගේ බලය ඉල්ලන්න. උන්වහන්සේ ඔබගේ ජීවිතේ පුදුම හාස්කමක් කරනවා. හොඳයි දෙවියන් වහන්සේට ස්තුති. මේ වචනයෙන් ඔබට ආශිර්වාද කරනසේක්වා. ආමේන්.